ලෝකේ කතාවන මාතෘකාවක් තමයි දේශගුණික විපර්යාස කියන දේ. එතකොට දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි ප්‍රබලවම බලපාන සාධකයේ බවට පත් වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම කියන කාරණාව. ගෝලීය උණුසුම ඉහළ යාම කෙරෙහි බලපාන වැදගත් ස්වභාවික සාධකයක් විදියට සංසිද්ධියක් විදියට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කතා කරන හරිතාගාර ආචරණ ක්‍රියාවලිය. එතකොට ඔයා මතක තියාගන්න මේ හරිතාගාර ආචරණය ස්වභාවික සිද්ධියක්. ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ඒතර මේ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය හරහා ඇත්තටම සිදු වෙන්නේ පුතේ භූතලයේ සහ පහළ වායුගෝලයේ තුල උෂ්ණත්වය ඉහළ යාම සිද්ධ වෙනවා ඇත්තටම මෙන්න මේ ක්‍රියාවලිය හරහා. හොඳයි. අපි දැන් ඊගාවට බලමු ඇයි මේකට හරිතාගාර ආචරණය කියන නම පාවිච්චි කරන්නේ? අපි කතා කරමු මුලින්ම ඇයි මෙහෙම හරිතාගාර ආචරණය මේ නම මේකට පාවිච්චි කරන්නේ ඇයි? රයිට් බලමු ඒකට හේතුව මොකක්ද කියලා. රයිට් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට විශේෂයෙන්ම සීත දේශගුණික රටවල් වල විශේෂයෙන්ම අපි කියනවා මේ නිවර්තන භෝග වගා කිරීම සඳහා සීත දේශගුණයක් තියෙන එහෙම නැත්නම් සෞම්‍ය කලාපීය රටවල් වල නිවර්තන භෝග වගා කිරීම සඳහා අපි දන්නවා නිවර්තන කලාපය කියලා කියන්නේ උණුසුම් දේශගුණයක් තියෙන්නේ ඒ වගේම තමයි සෞම්‍ය කලාපීය රටවල් වල භෝග එහෙම නැත්නම් අර කියනවා නිවර්තන භෝග වගා කිරීම සඳහා භාවිතා කරනවා මෙන්න මේ වගේ ප්ලාස්ටික් එහෙම නැත්නම් පොලිතීන් වීදුරු වගේ අමුද්‍රව්‍ය භාවිතා කරලා හදාගත්ත ගෘහයක් භාවිතා කරනවා. අන්න ඒ ගෘහ වලට අපි කියනවා හරිතාගාර කියලා. බලන්න පුතා මේ හරිතාගාර කියලා කියනවා. දැන් මේ පේනවා ඔයාට හරිතාගාරයක නිකන් දල රූප සටහනක් මම ඇඳලා තියෙනවා. දැන් එතකොට මේ විදිහට මේ හරිතාගාරයක් තුලට හිරු කිරණ මෙන්න මේ විදියට ගමන් කරනවා හිරු කිරණ. මතක තියාගන්න මේ හිරු කිරණ සූර්යාගේ ඉඳලා මේ හරිතාගාරය තුලට පැමිණෙන්නේ කොයි විදියටද? අපි දන්නවා සූර්යාගේ ඉඳලා හිරු කිරණ එන එකට අපි කියනවා සූර්ය විකිරණය කියලා. එතකොට සූර්ය විකිරණයෙන් එන මේ හිරු කිරණ එන්නේ ඇත්තටම ඊටා වේගවත් විදියට කෙටි තරංග විදියට තමයි මේ හිරු කිරණ පැමිණෙන්නේ. කෙටි තරංග විදියට. කෙටි තරංග විදියට මේ හිරු කිරණ ඇවිල්ලා මොකද වෙන්නේ? මෙන්න මේ හරිතාගාර ඇතුළට එහෙම නැත්නම් මේ වීදුරු වගේ දේවල් වලින් හැදිලා තියෙන මේ ද්‍රව්‍ය හරහා මේ ගෘහය ඇතුළට පැමිණෙනවා. එතකොට මේවා ඇමිනෙන්නේ කොහමද? කෙටි තරංග විදියට තමයි පැමිණෙන්නේ. කෙටි තරංග විදියට මේ හිරු කිරණ හරිතාගාරය ඇතුළට ඇවිල්ලා මොකද වෙන්නේ? ඇතුල් වෙනවා. ඇවිල්ලා නැවත භූතලයේ මගින් ඒවා මොකද කරන්නේ? මෙහෙම පරාවර්තනය වීම සිද්ධ වෙනවා. හැබැයි දරුවනේ එන්නේ සූර්යාගේ ඉඳලා කෙටි තරංග භූතලයේ වැදිලා නැවත යන්නේ ඒවා දිගු තරංග විදියට. මෙහෙම යනකොට මේ විදිහට දිගු තරංග විදිහට මේ හිරු කිරණ වලට මෙන්න මේ වීදුරු වගේ බඳුන් වලින් හැදිලා තියෙන මේ තරලමය කොටස් හරහා මේ දිගු තරංග වලට ගමන් කිරීමේ හැකියාව නැහැ. ගමන් කරන්න බෑ ඇත්තටම. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය බලය ප්‍රමාණවත් නැහැ මේ දිගු තරංග වලට මේ වගේ ද්‍රව්‍ය හරහා මේකෙන් එළියට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? මේ හිරු කිරණ මේ හරිතාගාරය ඇතුළෙම මොකද වෙන්නේ? රැඳෙනවා. ඒ හිරු කිරණ වල තියෙන තාපය හරිතාගාරය ඇතුළෙම එක්රැස් වීමක් සිද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ එතකොට? හරිතාගාරය තුල උෂ්ණත්වය අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා මොකද වෙන්නේ? ගොඩාක් වැඩි වෙන්න ගන්නවා මෙන්න මේක ඇතුලේ තියෙන උෂ්ණත්වය. මේකේ උෂ්ණත්වය වැඩි වෙනවා අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා. ඒක නිසා දැන් පහසුවෙන් කරන්න පුළුවන් මොකක්ද? මෙන්න මේ හරිතාගාර ගෘහ ඇතුලේ අර නිවර්තන ප්‍රදේශවල භෝග වර්ග ඊටාම පහසුවෙන් මේ ගෘහය ඇතුලේ වගා කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔයා දැන් දැනගත්තා විශේෂයෙන්ම මේ හරිතාගාර කියලා කියන්නේ නිවර්තන රටවල් වල තියෙන කුෂි භෝග
සීත ප්‍රදේශවල එහෙම නැත්නම් සෞම්‍ය කලාපීය රටවල් වල වගා කිරීම සඳහා භාවිතා කරන මෙන්න මේ ගෘහ විශේෂයකට අපි කියනවා හරිතාගාර කියලා කියනවා. මොනවා කියලාද කියන්නේ? හරිතාගාර කියලා කියනවා. රයිට්. එතකොට පුතේ මේ හරිතාගාරයක් ඇතුලේ සිදුවන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් අපේ පෘථිවි වායුගෝලයේ තුලත් සිද්ධ වෙනවා ඇත්තටම. රයිට්. දැන් බලන්න හරිතාගාරයක සිදුවන ක්‍රියාවලියට බොහොම සමාන ක්‍රියාවලියක් මෙන්න මේ පෘථිවි වායුගෝලයේ තුල සිදු වෙනවා. රයිට්. අපි බලමු ඒක. දැන් බලන්න සූර්යාගේ ඉඳලා පෘථුවිය වෙත මෙන්න මේ විදියට හිරු කිරණ එනවා. සූර්යාගේ ඉඳලා පෘථුවිය වෙත මේ විදියට හිරු කිරණ එනවා. ඒ හිරු කිරණ ඇවිල්ලා මොකද වෙන්නේ? එව්වා වදිනවා කොහෙද? අපේ පෘථුවි භූතලයේ තුල ඇවිල්ලා වදිනවා. මේවා එන්නේ කොයි විදිහටද අපි දන්නවා සූර්යාගේ ඉඳලා එන්නේ කෙටි තරංග විදියට එන්නේ. කෙටි තරංග විදියට එන්නේ. දැන් කෙටි තරංග විදියට මේ හිරු කිරණ ඇවිල්ලා භූතලයේ වැදිලා නැවත ඒවා මොකද වෙන්නේ? දිගු තරංග විදියට වෙන්න මෙහෙම වායුගෝලයේ හරහා ගමන් කරනවා. දිගු තරංග විදියට තමයි ගමන් කරන්නේ. එතකොට පුතේ මේ විදිහට හිරු කිරණ ඇවිල්ලා භූතලයේ වැදිලා නැවත ඒවා ප්‍රතිවිකිරණ විදියට වායුගෝලයේ හරහා ඉහළට පරාවර්තනය වෙනකොට වායුගෝලයේ තියෙනවා හරිතාගාර වායු කියලා හඳුන්වන සුවිශේෂී වායු වර්ග ටිකක් මේ වායුගෝලයේ ඇතුලේ තියෙනවා. සුවිශේෂී වායු වර්ග ටිකක්. හැබැයි දරුවනේ මේ වායු වර්ග ඊටාම සුළු වශයෙන් තමයි වායුගෝලය ඇතුලේ ස්වල්ප වශයෙන් සුළු ප්‍රමාණයක් තමයි මේ හරිතාගාර වායු තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ තියෙන හරිතාගාර වායු වලින් මොකද වෙන්නේ? මේ පෘථුවියේ ඉඳලා පරාවර්තනය වෙන හිරු කිරණ වල තියෙන තාපය ඒ වායු මගින් අවශෝෂණය කර ගන්නවා. හරි? අවශෝෂණය කර ගන්නවා. දැන් මේ වායු විදියට අපි ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ප්‍රධාන හරිතාගාර වායුව එහෙම නැත්නම් අපි කියනවා ප්‍රධාන ගිම්හල් වායු විදියට කාබන් ඩයොක්සයිඩ් කියන වායුව අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්නවා ඊට අමතරව තියෙන වායුවක් තමයි CH4 කියන වායුව. CH4 කියලා කියන්නේ මීතේන් වායුව. ඒ වගේම අපි ගත්තොත් නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව. ඒ වගේම ඕසෝන් කියන වායුව. ඒ වගේම අපි ගත්තොත් CFC කියන වායුව. නේ මෙන්න මේ වගේ වායු වර්ග ප්‍රමාණයක් වායුගෝලයේ තුල තියෙනවා. අපි මෙන්න මේ වගේ වායු වලට අපි කියනවා හරිතාගාර වායු කියලා. ඉතින් හරිතාගාර වායු ස්වල්ප වශයෙන් තමයි මේ වායුගෝලයේ තුල තියෙන්නේ. ඉතින් අර වායු වර්ග මගින් මොකද කරන්නේ? මේ විදිහට භූතලයේ ඉඳලා පරාවර්තනය වෙන හිරු කිරණ වල තාපය මේ වායු මගින් මොකද කරන්නේ? අවශෝෂණය කරගන්නවා. අවශෝෂණය කරගෙන ඒවා මොකද වෙන්නේ? ඒ වායු වංශු හිරු කිරණ වල තියෙන තාපය මගින් රත් වීම නිසා මේ පෘථුවිය තුල උෂ්ණත්වය රඳා පවතිනවා. නැත්නම් පෘථුවියේ උෂ්ණත්වය යම් මට්ටමකින් පවත්වාගෙන යාම සිදු කරනවා. එතකොට සමහරු ඊටාම වැරදි විදිහට තේරුම් ගන්න දෙයක් තමයි හරිතාගාර ආචරණ ක්‍රියාවලිය ඇත්තටම ඒක ස්වභාවිකව සිදුවීම දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහි බලපානවා කියලා කියනවා. දැන් බැරි වෙලා හරි හිතන්න හරිතාගාර ආචරණ ක්‍රියාවලියක් මෙතනදී වෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. දැන් ඒ කියන්නේ මේ විදිහට එන හිරු කිරණ භූතලයේ වැදිලා ඒවා වායුගෝලය හරහා ඉහළට ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට අර හරිතාගාර වායු ටිකක් තිබ්බ නිසානේ ඒ හිරු කිරණ වල තියෙන තාපයේ වායු වංශ වගේ මේවා මගින් අවශෝෂණය කරගන්නේ. ඒ අවශෝෂණය කර ගැනීම නිසා පෘථුවියේ පැවැත්මට ඕන කරන පෘථුවි ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය තාපය පෘථුවිය තුළ රඳවා ගැනීම සඳහා අනිවාර්යෙන්ම මේ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන ස්වභාවිකව. අවම උෂ්ණත්වයක් හරි ජීවීන්ගේ පැවැත්ම සඳහා රඳවා ගන්න අනිවාර්යෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. රයිට්. එතකොට දවල් කාලේදී අර කියවා වගේ භූතලයේ උණුසුම් වෙනවා. බැරි වෙලා හරි හරිතාගාර වායු මගින් මේ ක්‍රියාවලිය සිද්ධ වුනේ නැත්නම් මොකද වෙන්නේ? රාත්‍රී කාලයේදී භූතලයේ තියෙන තාපය සම්පූර්ණයෙන්ම නිදහස් වීම නිසා භූතලයේ උෂ්ණත්වය ඍණාගයකට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඍණාගයකට මේ භූතලයේ උෂ්ණත්වයේ පරිසරයේ උෂ්ණත්වය අඩු වීමත් එක්ක ඒක ජීවීන්ගේ පැවැත්ම සඳහා එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ඒක නිසා මේ
පෘථුවියේ සහ වායුගෝලයේ පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම හරිතාගාර ආචරණ ක්‍රියාවලියක් සිදුවිය යුතුමයි පුතේ. හැබැයි මේක බලවත් වීම තමයි මෙතනදී තියෙන ගැටලුව බවට පත් වෙන්නේ. හොඳයි. රයිට් බලමු අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ. අද පුතේ අපි ගත්තොත් එහෙම මේ හරිතාගාර වායු ප්‍රමාණය ගොඩාක් මොකද වෙලා තියෙන්නේ මේ වායුගෝලය තුල වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියපු අර කාබන් ඩයොක්සයිඩ්, මීතේන් කියන වායුව, නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව, CFC කියන වායුව, මෙන්න මේ ඕසෝන් කියන වායුව, මේ වගේ වායුගෝලය තුල අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? පෙර නොවිරු ආකාරයට වායුගෝලය තුල වැඩි වෙලා තියෙනවා. ඒකට මේ හරිතාගාර වායු වැඩිවීම කෙරෙහි පුතේ හොඳට මතක තියාගන්න ස්වභාවික හේතුත් බලපානවා, මානව හේතුත් බලපානවා. හැබැයි ඔයා මතක තියාගන්න වැඩිපුරම මෙන්න මේ කියන හරිතාගාර වායු ප්‍රමාණය, මේ ගිම්හල් වායු ප්‍රමාණය වැඩිවීම කෙරෙහි මානව ක්‍රියාකාරකම් ප්‍රබල වශයෙන් හේතු වෙනවා. රයිට්. දැන් ඔයාලට මෙතන පේනවා බලන්න බලශක්ති භාවිතය. බලශක්ති භාවිතය කියන එක අපි ගත්තොත් එහෙම හිතන්නකො මේ විදියට ගල් අඟුරු වෙන්න පුළුවන්, ඛනිජ තෙල් දහනය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ බලශක්තිය එහෙම නැත්නම් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා බලශක්ති සම්පත් භාවිතයට ගන්නවා අර කියපු ගල් අඟුරු වගේ දේවල්. ඉතින් ඒව දහනය වීමත් එක්ක මොකද වෙන්නේ? 26ක වගේ percentage එකක් ප්‍රතිශතයක් වායුගෝලයට මේ හරිතාගාර වායු නිදහස් වෙනවා මෙන්න මේ බලශක්ති භාවිතය කියන එක හරහා. රයිට්. ඒ වගේම තමයි කර්මාන්ත අංශයෙන් විවිධාකාරයේ කර්මාන්ත අද ලෝකයේ තුල විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ කර්මාන්ත මගිනුත් හරිතාගාර වායු ප්‍රතිශතයක් විදිහට පුතේ 19ක් මොකද වෙන්නේ? වායුගෝලයට එකතු වෙනවා. ඒ වගේම වනාන්තර විනාශයෙන් 17ක වගේ ප්‍රමාණයක් මේ හරිතාගාර වායුගෝලයට නිදහස් වෙනවා. ඉතින් ඇත්තට මෙන්න මේ වනාන්තර විනාශ කරනවා කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි දන්නවා විශේෂයෙන්ම ප්‍රධාන හරිතාගාර වායුවක් විදිහට අපි සලකන්නේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ශාක මගින් කරන්නේ මොකද්ද? එයාලගේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා කාබන් ඩයොක්සයිඩ් ටික උරාගෙන ශාකයට පිරිසිදු ඔක්සිජන් ශාකපත්‍ර මගින් මොකද කරන්නේ? නිදහස් කරනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ශාක මගින් සිදුවන දෙයක්. එතකොට හිතන්නකෝ වනවැස්ම විශාල වශයෙන් විනාශ වෙලා යනවා කියලා කියන්නේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශීඝ්‍ර ලෙස මොන වෙන්න ගන්නවද? වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඒක එක්තරා විදිහක ගැටලුවක් විදිහට අපිට ගන්න පුළුවන්. රයිට්. ඒ වගේම තමයි කෘෂිකාර්මික කටයුතු වලදී දැන් කෘෂිකාර්මික කටයුතු වලදී රසායනික පොහොර භාවිතා කරනවා. ඒක පැත්තකින් වනවැස්මත් ඉවත් කරනවා කෘෂිකාර්මික කටයුතු වලදීනේ. මේ වගේ විවිධාකාරයේ කෘෂිකාර්මික කටයුතු වලදී මොකද වෙන්නේ? හරිතාගාර වායු මොකද වෙන්නේ? විශාල වශයෙන් වායුගෝලයට එක් වෙනවා. ඒකේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 14ක ප්‍රමාණයක් මේ කෘෂිකාර්මික කටයුතු වලින් වායුගෝලයට හරිතාගාර වායු නිදහස් වීම සිද්ධ වෙනවා. දැන් ඉතින් හිතන්න මේම දැන් සමහර බොහෝ රටවල් වල වගාවක් විදියට වී වගාව සිදු කරනවා. දැන් මේ වී වගාව සිදු කරන්නේ දියලු පස් තුල ජල ස්තරයක් තුල තමයි මේ වගාව සිදු කරන්නේ. එතකොට අර වී වගාවේදී ගොයම් පැල වැඩෙන කාලෙදී මොකද වෙන්නේ? ගොයම් පැල තුලින් මීතේන් වගේ වායු අධික ලෙස මොකද වෙන්නේ? විමෝචනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කෘෂිකාර්මික කටයුතු හරහා හරිතාගාර වායුගෝලයට නිදහස් වෙනවා. ඒ වගේම ප්‍රවාහණය ගත්තොත් ප්‍රවාහන කටයුතු අපි දන්නවා විවිධාකාරයේ ප්‍රවාහන කටයුතු තියෙනවා. ගොඩබිමෙන්, මුහුදින්, ඒ වගේම ගත්තොත් එහෙම නේද? නාවික වශයෙන් විවිධ ප්‍රවාහන මාධ්‍යයන් තියෙනවා. එතන මේ ප්‍රවාහන මාධ්‍යයන් සඳහා මොකද කරන්නේ? යොදා ගන්නවා විවිධ අර බලශක්ති විවිධ සම්පත් භාවිතයට ගන්නවා. ඛනිජ තෙල් වගේ දේවල් භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රවාහන කටයුතු වලදී අධික ලෙස මොකද වෙන්නේ? හරිතාගාර වායුගෝලයට නිකුත් වෙනවා. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එimhe 13ක් විදිහට සලකනවා. රයිට්. ඉතින් වෙනත් කටයුතු නිසා 11ක වගේ ප්‍රතිශතයක් වායුගෝලයට හරිතාගාර වායු නිදහස් වීම සිද්ධ වෙනවා. දැන් ඔයාට මෙන්න මේ ටික දිහා බැලුවම් පස්සේ මොකද්ද තේරුනේ?
මේක දිහා බැලුවට පස්සේ තේරුනේ මේ හරිතාගාර වායුගෝලයේ තුලට නිදහස් කිරීමේදී ස්වභාවික සාධක වලට වඩා ස්වභාවික හේතුන් වලට වඩා මානව කටයුතු නිසා සිදුවන හේතුන් ප්‍රබල වශයෙන් හේතු වෙනවා කියන එක ඔයා දැන් තේරුම් ගත්තනේ. එතන මේ මානව කටයුතු ත්‍රිව්‍ර වීම නිසා මේ හරිතාගාර වායුගෝලය තුල පුතේ පෙර නොවිරු ආකාරයට වැඩි වෙලා තියෙනවා. පෙර නොවිරු ආකාරයට වැඩි වෙලා තියෙනවා. දැන් හිතන්නකො මෙහෙම. දැන් මේ විදිහට එදාට සාපේක්ෂව අතීතයට සාපේක්ෂව වර්තමානයේදී මේ විවිධ හේතු නිසා වායුගෝලයේ තුල හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වෙලානි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? සූර්යාගේ ඉඳලා එනවා මොනවද එන්නේ? හිරු කිරණ. සූර්ය විකිරණයෙන් හිරු කිරණ මේ විදිහට එනවා භූතලයට. ඇවිල්ලා ඒවා නැවත මොකද වෙන්නේ? පරාවර්තනය වෙනවනේ භූතලයේ මගින්. අපි ඒකට ප්‍රතිවිකිරණය කියලා කියනවනේ. ප්‍රතිවිකිරණ මගින් ඉහළට ගමන් කරන මේ හිරු කිරණ වල තාපය තියෙනවා කියලා ඔයා දන්නවනේ. දැන් මේ හිරු කිරණ වල තියෙන තාපය මොකද වෙන්නේ පුතේ? අර හරිතාගාර වායු මගින් මොකද කරන්නේ? අධික ලෙස ඒ හිරු කිරණ වල තාපය අවශෝෂණය කර ගන්නවා. දැන් බලන්න මොනවද ඒ වායු? මං කේවා ප්‍රධාන හරිතාගාර වායුව මොකක්ද? කාබන් ඩයොක්සයිඩ්. ඊට පස්සේ තියෙනවා මොකද්ද? CFC. විශේෂයෙන්ම කියන්න ඕන පුතේ මෙන්න මේ CFC කියන වායුව ගත්තොත් එහෙම මේ වායුව මේක ස්වභාවිකව ඇතිවන වායුවක් නෙමෙයි. මේක කෘත්‍රිමව නිෂ්පාදනය කරන වායුවක්. CFC කියන වායුව විවිධාකාරයේ කර්මාන්ත සඳහා ලෝකේ රටවල් භාවිතා කරන වායුවක්. එතකොට මේ වගේ වායුවක් පුතේ වායුගෝලයට එකතු වීම හරහා වෙන්නේ මොකක්ද? දීර්ඝ කාලයක් මේ CFC කියන වායුව වායුගෝලය තුල ඒව නැති වෙන්නේ නැතුව පවතිනවා. අවම වශයෙන් කියනවා වසර 65ක් අවුරුදු 100ක් වගේ කාලයක් උපරිම මේ CFC කියන වායුව වායුගෝලය තුල රැඳිලා තියෙනවා. ඒව අර ජල වාෂ්ප මගින් දිය වෙලා ඉවත් වෙන්නේ නැහැ. වායුගෝලය තුලම රැඳිලා තියෙනවා. ඉතින් පුතේ CFC වගේ වායුගෝලය තුල වැඩිවීම හරහා මොකද වෙන්නේ? අර හිරු කිරණ වගෙන් ගමන් කරන භූතලය තුලින් පරාවර්තනය කරන හිරු කිරණ වල තාපය අවශෝෂණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒක වායුගෝලයේ උණුසුම වැඩි වෙන්න හේතු වෙනවා. රයිට් දැන් බලමු. කාබන් ඩයොක්සයිඩ් වායුව, CFC වායුව, නයිට්‍රස් ඔක්සයිඩ් වායුව, ඕසෝන් වායුව, ඒ වගේම CH4 මීතේන් වායුව මෙන්න මේ වගේ වායු වැඩිවීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? අර ප්‍රතිවිකීර්ණ විදියට භූතලයේ ඉඳලා පරාවර්තනය වෙන හිරු කිරණ වල තාපය වැඩි වශයෙන් මොකද කරන්නේ? අවශෝෂණය කරගන්නවා මෙන්න මේ හරිතාගාර වායු මගින්. ඒක නිසා පුතේ මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට පෙර නොවිරු ආකාරයට මේ වායුගෝලයේ උණුසුම වැඩි වෙලා තියෙනවා. දැන් බලන්න හරිතාගාර ආචරණ කියන ක්‍රියාවලිය ස්වභාවික සංසිද්ධියක්. ඒක ස්වභාවිකව වෙන්න ඕන දෙයක් ඇත්තටම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ හරිතාගාර ආචරණ ක්‍රියාවලිය වර්තමානයේදී ගොඩාක් බලවත් වීම. මේ බලවත් වීම කොච්චරද කීවොත් එහෙම අද වෙනකොට මේ ගෝලීය උණුසුම ඉතා වේගවත් ලෙස වායුගෝලයේ සෙල්සියස් අංශක 3කින් විතර ඉහළ යෑමේ හැකියාව පවතිනවා කියලා විශ්වාස කරනවා මේ සියවස අවසන් වෙනකොට. එතකොට අපිට තේරෙනවා පුතේ මේ පෘථුවිය තුල වායුගෝලයේ තුල උෂ්ණත්වය ක්‍රමයෙන් අද වෙනකොට වැඩිවීමක් සිදු වෙනවා කියන එක. එතකොට අර මුලින් කතා කරපු සීත රටවල් වල භෝග වගා කරන්න භාවිතා කරපු හරිතාගාර ගෘහයක් ඇතුලේ සිදුවන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් අපේ පෘථිවි වායුගෝලයේ තුල සිදු වෙනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ